හෙලෝ හැමෝටම අදත් නිස්පෝ ස්පීඩ් රන් ගේම් එකේ තවත් එක එපිසෝඩ් එකක් තමයි පටන් ගන්නේ. ඉතින් අද ගේම් එක එච්චර ලොකුවට වෙලාව ගණ්ඩ හිතන් ඉන්නේ. ඉතින් අපිට එච්චර ලොකු වෙලා ගන්න පිටක් ගාල වීඩියෝ එකට යන්න. හරි බොයිස්, මං ගේම් එක ස්ටාර්ට් කරා මෙන්න මේ විදියට. Need to make up some time here. Got it. මේක රෑ මිෂන් එක පොඩ්ඩක් ඒක නිසා පොඩ්ඩක් ග්‍රැෆික් හොඳයි. සාමාන්‍යයෙන් මේ ගේම් එකේ රෑ මිෂන් සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි බොයිස්. ඒ කියන්නේ මේ කළුවර නිසා ග්‍රැෆික් හොඳට තියෙනවා. කාර් එක කළු පාට නැතුව සුදු පාට වගේ තිබ්බනම් හොඳටම ග්‍රැෆික් තියෙනවා බොයිස්. පොඩ්ඩක් අමාරුයි මේ මිෂන් දෙක තුන. ටිකක් දිගයි, ඒකයි මේ වීඩියෝ එක කෙටි කරන්න හිතුවේ. බොයිස් කලින් දාලා තිබ්බ වීඩියෝ දෙක තුනම මේ එච්චර ලොකු ක්වොලිටියෙන් නෙමෙයි දාලා අප්ලෝඩ් කරලා තිබ්බේ. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම 1080p රිසොලූෂන් එකම අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ. ඉක්මනටම මේ වීඩියෝ එකත් ඔයාලා ගාවට අරගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් බොයිස් මම මේ එදා රෙකෝඩ් කළා එදාම වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. එඩිට් කරන්න මට දවසක් විතර යනවා. සාමාන්‍යයෙන් දවසකට විතර පස්සේ තමයි ඔයාලා ගාවට වීඩියෝ එක එන්නේ. බොයිස් අද පොඩ්ඩක් හීතලයි. පොඩ්ඩක් වෙගුලනවා, වැඩි ගණන් ගන්න එපා බොයිස්. මම හිතනවා ඔයාලට ගානක් නැති වෙති කියලා. ඒ වගේම තමයි බොයිස්, ගොඩක් අය මේ වීඩියෝ බලලා තිබ්බට එක්කෙනෙක්වත් ලයික් එකක්වත් දාගෙන ගිහලා තිබ්බේ නැහැ. ගොඩක් අඩුවෙන් තමයි තිබ්බේ. ඉතින් ඔක්කොටම මතක් කරනවා පොඩ්ඩක් පුළුවන් නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මොකද ඒක මටත් මගේ වීඩියෝ එකටත් කරන ලොකු උදව්වක්. අපි බොයිස් දැන් පාස් කරගත්ත එකේ වැඩි කතා කරන්නේ නැතුව සේප් එකේ මේ ටික ගහගෙන යනවා. ඊට පස්සේ මම එනවා බොයිස්. ළඟ පාස් කරයිද? එච්චර ලොකු දුරක් යන්න නෑ බොයිස් අපිට. ඔව් මං හිතුවා හරි. මොකක් වෙයිද? පොඩ්ඩක් පිටිපස්සට දැම්මා. ඒකෙන් අවුලක් නෑ. නැත්තම් ළඟම ඉන්දියා නම් බොයිස් අපිට බීට් එක හදාගන්නත් චුට්ටක් අමාරුයිනේ. මොකද ඔයාලා දකින්න ඇති කාර් එක හැප්පිච්ච වෙලාවේ ඔක්කොම මාව පාස් කරගෙන ඉස්සරහට ගියා. හරි බොයිස්, ඒ මිෂන් එක නම් මේ විදිහට ගහලා ඉවර කරගත්තා. ඊට පස්සේ තියෙන මිෂන් එක සුපිරි බොයිස්. හිමි යන්න තියෙන්නේ. අපි මේ මිෂන් එක ටක් ගාලා ගහමු.
අපි ඒ මිෂන් එකත් මේ කාර් එකෙම ගහමු නේද බොයිස්? මිෂන් එක ලෝඩ් වෙනවා බොයිස්. ඉතින් අනිවාර්යෙන්ම ආයෙත් මතක් කරනවා ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඇත්තරම මටත් මගේ channel එකටත් කරන උදව්වක් වශයෙන් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න බොයිස්. එතකොට තමයි තවත් අයට මේ වීඩියෝ බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. Watch out, Jack. It's about to get icy. Okay, thanks. ගොඩක් අය කලින් වීඩියෝ ටික බලලා තිබ්බ බොයිස්. ඇත්තරම ටික දෙනෙක් හරි එහෙම බලන එක ඇත්තරම ලොකු දෙයක්. මොකද වීඩියෝ එකක් දෙකක් වගේ දැම්මේ සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බලලා තිබ්බා. ඉතින් ගොඩක් සතුටුයි. ඉස්සරහට දිගටම ගේම් ප්ලේ වීඩියෝ අරන් ඉන්නම් බොයිස්. කාර් එක යප්පුණා බොයිස්. Watch out, Jack. It's about to get icy. Okay, thanks. අපි ඉන්නේ පිටිපස්සෙම නේද බොයිස්? ඉක්මන් කරලා ඉස්සරහට යන්න වෙනවා බොයිස්. තව කිලෝමීටර් 10ක් වගේ තියෙන්නේ. එම නිසා බොයිස් පේන්නේ ගොඩක් වෙලාවට ඉස්සරහින් මංගෝ එහෙම මැප් එක බලාගෙනම යන්න ඕනේ ඉතින්. බොයිස් තව ටිකයි මං කරගෙන යන්න. ලීඩ් එක අල්ලගෙන ඉන්න තමයි ගොඩක් අමාරු බොයිස්. මොකද මේ අපිට පාර පේනුනේ නැතුණාට අනිත් ප්ලේයර්ස්ලා හොඳට මේ මිෂන් එකේදී කාර් එකත් හොඳයි බොයිස්. යන්න නම් පුළුවන්. තව කිලෝමීටර් 5මාරක් වගේ තියෙන්නේ බොයිස්. තව ඉස්සරහින් 3 දෙනෙක් ඉන්නවා. ඉක්මන් කරගෙන යමු බොයිස්. කාර් එක මං හිතන්නේ টොප් ස්පීඩ් එක තියෙනවා 300ක් විතර. මං හිතුවේ වැඩේ අවුල් වුණා කියලා බොයිස්. ඒ පාර නම් අවුල් වුණා තමයි. කමන්නේ. එම නිසා ඈත පේන්නේ නැහැ බොයිස්. ළඟටම යන්න ඕනේ. එතකොට තමයි පේන්නේ මේ පාර. වංගුවක් ගන්න මේ අපේ හිතන්නේ නැති තැනකින් වංගු තියෙන්නේ. මේ වගේ තැන් වල ඉඳන් පේනවා බොයිස්. ඔය ඉස්සරහින් තියෙන මොනවද කියලා පේන්නේ නැහැ. විඩ අල්ලගන්න එක තමයි අමාරු කියලා මම ඔයාලට කිව්වා. සාමාන්‍යයෙන් දෙවැනියට අප්ලෝඩ් කරලා තිබ්බ වීඩියෝ එක බොයිස් ගොඩක් අය බලලා තිබ්බා. ඒක තමයි ආයේ වීඩියෝ එකක් උත්කන්නම අරන් එන්න හේතුවේ. ඉස්සරහට ඔයාලා වීඩියෝ හැමදාම වගේ ඕනි කියනවා නම් දවසින් දවස තව ගේම් එකකුත් එක්ක
මේකත් ප්ලේ කරගෙන යමු. මේකේ මං හිතන්නේ තව අපිට එච්චර නෑ පොඩ්ඩක් තියෙන. එහෙමත් අපි ටක් ගාලා මේ ගේම් එක ඉවර කරමු. හරි බොයිස්, ඒ ගේම් එකත් ඉක්මනට මිෂන් එකත් ඉක්මනට ඉවර කරා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. වීඩියෝ එක අදට මෙතනින් නවත්තනවා. වෙලාව නෑ බොයිස්. ඒක නිසා ආයෙ ඉක්මනට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම අලුත් අය ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ගේම් එක ගැන හරි එහෙම නැත්නම් වෙන මොන හරි ඔයාලට දැනගන්න ඕනි දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ගැනත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න.